කාලේ හැමෝටම අලුත් වීඩියෝවකට ඔබ සුදරින් පිළිගන්නවා. අද වීඩියෝවෙන් මම ඔබට පෙන්වන්නේ යන්නේ clownfish හඬ වෙනස් කරකේ භාවිතා කරන හැටි. ඉතින් මුලින්ම මම කැමතියි ඔබ Google එකට ගිහින් clownfish voice changer කියලා සේවය කියලා. ඊට පස්සේ clownfish translator කියන වෙබ් අඩවියට ඔබ කලක් කරන්නේ. ඔබ මෙතනට ඊට පස්සේ ඉබගන්නනි කියන බෙක්තම කලක් කරන්න. ඊළඟට ඔබ පරිගණකයට ගැලපෙන අනුව බෙගත් කළ යුතුයි. ඉතින් ඔබ Windows 32 බට් එකක් භාවිතා කරනවා නම් මෙය බගෙන්නේ. ඔබ Windows 64 බට් එකක් භාවිතා කරනවා නම් ඒක හිත 8.1.10 හා 11 වුවත් මෙය බගෙන්න ඒක තමයි මගේ එකේ. ඉතින් මම සරලවම විභාගන්නේ කියන බෙක්තම කලක් කරනවා. එවිට බැගීම ඉහළින් ආරම්භ විය යුතුයි. මම මේක දැන්ටමත් නැවත බගත්තා. ඌරු මීට ඉඩ දුන්න මම ඉන්ස්ටල් කරන වැඩසටහන් විවෘත කර ඔබට ඉන්ස්ටල් කිරීම කාර්යාවලියත් ඒ භාවිතා කරන ආකාරයත් පෙන්වන්නම්. දැන් මට අහනවා මගේ පරිගණකයට වෙනස්කම් කරන්න කැමතිද කියලා. මම කරන්න යනවා කියලා ඒ වෙනස්කම් පිළිගන්නවා. දැන් ඉන්ස්ටල් කිරීම කාර්යාවලිය ආරම්භ විය යුතුයි. එය ආරම්භ වෙනකම් අපි බලයිමු. ඕඩු දැන් ඔබ කරන්න යන්නේ ඊළඟට කියන බෙක්තම කලක් කෙල්මයි. හරිම හොරු. අපි බලයින් මේක ඇත්තටම ප්‍රතිචාර දක්වන තුරු. මට හිතන්නේ මේක කිසිදු ගැන කීපයක් උද්දත කරන්න උත්සාහ කරනවා වගේ. හිරි මේක ඩෙස්ක්ටොප් එක ස්ටාර්ට් මෙනු එක ෂෝට්කට් එක සුදුලා තියෙනවා. නමුත් අපිට ඒවා ඇත්තටම අවශ්‍ය නැහැ. මම මේ වෙලාවට ඩෙස්ක්ටොප් එක ෂෝට්කට් එක තබා ගන්නවා. ඊළඟට කලක් කරන්නේ එතනදී ඔබ ගෙනව ස්ථානයේ මෙන්නේ. ඕඩු. හයිද. මම මෙහි ඉන්ස්ටල් කරනවා. එවිට ඉන්ස්ටල් කිරීම ආරම්භ විය යුතුයි. ඉන්ස්ටල් කිරීමට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේක හරිම ලාභයම් දෙකක් නිසා යාළුවන් ඔබට ඉන්ස්ටල් කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒක ඉවර වුණාම මම ආපහු ඔබව සම්බන්ධ කරගන්නවා. හරිම හොඳයි යාළුවන්. දැන් install දී කලක් කරන්නේ. එවිට ඉන්ස්ටල් කිරීම තවත් තත්පර කිහිපයකින් ඉවර වෙනවා. ඒක තමයි. අපි මේ පියවර අවසානයේ almost ළඟටම ආවෙන් මගේ ආදරණීය යාළුවනි. මෙම පද්ධතිය ඉන්ස්ටල් කිරීම සම්පූර්ණයෙන්ම අවසන් වීමට ළඟ වෙලා තියෙනවා. සාමයේ කාර්යාවලිය ඉවර වුණාම මුළු සෙක්ෂන්ම කරන්න අවශ්‍ය සියලුම පියවර ඔබට මගේ පෙන්වන්නේ මම සතුටු වෙන්නම්. ඒක මට ඔබට කියන්න පුළුවන් හරිම සරල සජීවී සහ හැමෝටම ඉගෙන ගන්න ලෙස කාර්යාවලියක. ඒ නිසා මම ඉන්ස්ටල් කිරීම අධීර සම්පූර්ණයෙන්ම ඉවර වෙලා ඊළඟ කාර්ය මාර්ගවලට යෑමට සූදානම් වුණාම මම ආපහු ඔබව සම්බන්ධ කරගන්නවා. හරිම හොඳයි ඊළඟදී කලක් කරන්නේ. එවිට ඉන්ස්ටල් කිරීම අවසන් කිරීමට දී අවසන් දී කලක් කරන්න පුළුවන්. මම කැමති ඔබේම අයිකනේ මත දකුණු බිත්තම කලක් කරන්නේ. හයිද? රැකවරණේ මත දකුණු බිත්තම කලක් කරන්නේ. ඊට පස්සේ මම ඔබට පෙන්නනම් කිය විකල්ප තියෙන ඕන්ද කියලා යාළුවන මේ සොෆ්ට්වෙයාර් එක ඇත්තටම ආරම්භ කරන්න. ඉතින් දැන් මම ඔයාලගෙන් කැමති දේ වෙන්නේ යාළුවන් අවරෙලු ඇරිය කලක් කරන්න කියලා. හයිද? මෙහි ව්‍යවර් ඩි කලක් කරන්නේ. එවිට සොෆ්ට්වෙයාර් එක ඇත්තටම ඇරෙන්න තොර බලා සිටීම. හොරු. ඉතින් එය දැන් මේ ටැස්ක් බර් අයිකනේ ඇරුණි. මම කරන්න යන්නේ යාළුවන් ඒක මත කලක් කරලා ඔයාලට වෙනස් විකල්ප පෙන්වන්න. ඉතින් ඔයාලට මහ right click එක කරන්න පුළුවන්. ඔයාලට මෙහි තියෙන definitely changer devoix කියන විකල්පේ කලක් කරන්න පුළුවන්. හරිද? ඒත් ඔයාලට ඕන වෙලාවක මේක ආකාරය කරන්න ඕන නම් මේට આવත් ඒක නවලන්න පුළුවන්. මම ඔයාලට වෙනස් විකල්ප පෙන්වන්න යනවා. ඕඩු මේට ඉන්නේ configuration ඩි කලක් කරන්නේ. ඊට පස්සේ be integration system ඩි කලක් කරන්නේ. දැන් යාළුවන් අපිට කරන්න ඕන පළදෙන දේ තමයි අපි හඬ වෙනස් කරකේ අපි භාවිතා කරන මේකර් ෆොන්ට් ස්ථාපනය කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට මම භාවිතා කරන්න පිළිගන්නම එක සාමයකයි. ඉතින් ඔයාලට මෙහෙට ආවම ඒකට installer ඩි කලක් කරන්න පුළුවන්. දැන් මේ මහත ඒක දැන්ටමත් ස්ථාපනය කරලා තියෙනවා. එය තමයි මගේ පේනම් මේකර් ෆොන්ට්. ඔබ වෙනත් මේකර් ෆොන්ට් එක භාවිතා කරනවා නම් මෙහෙට එලේ ඒක ස්ථාපනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඔබ විවිධ හඬ පරවද භාවිතා කිරීමට හැකියාව ලැබී. හරිද? ඔබට මෙහෙට එල ඔබ හඬ පරවද වෙනස් කරන්න පුළුවන්. ඔබට වෙනස් කරන්න පුළුවන්. මේ assistant vocal duet එන්නේ. එතන ඔබට විවිධ වචන සැසුලිසන විකල්ප තෝරගන්න පුළුවන්. ඔයාලා දන්නවා වගේ හඬ සහායකයන් වගේ විකල්පේ. හරි දැන් මේක කරලා ඉවරයි යාළුවන්. ඔයාලා කරන්න ඕන දේ නම් නැවත වරක් දකුණු බිත්තම කලක් කරලා definitely change your devoix ඩි කලක් කරන්න. දැන් අපිට හඬ උස වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා වගේ අපිට burst එක සිමු දිනේ bass ඔයාලා කැමති විදියට හඬ ඇසෙන්නේ යනුව වෙනස් කරන්න පුළුවන්.
ඔබට මෙහිම තියෙන ඔයාලා දන්නවා වගේ පේනම් ආක තුලින් තොරගන්නත් පුළුවන්. ඔබට බුබාගේ හඬක් ඕන නම් හෝ කාන්තාවක් වගේ හඬක් හෝ ඒ වගේ දෙයක් ඕන නම් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එහි පරබව යෙදවීම පමණයි. ඊළඟට යාළුවන් ඔයාලට මේක වහන්න ඕනි. හරිද? ඔයාලට තේරෙන්න ඕනේ කොමෙන් මේකර්ෆෝන් එකට මේක නිවැරදිව යොදවන්නද කියලා. ඒ නිසා ඔයාලා මෙහෙට එල්ල තියෙන්නේ. ඔයාලට like your descent to එක තේරෙන්න පුළුවන්. මෙහිදීත් ඔයාලට වෙනත් ශබ්ද පරබවයන් වර්ධනය කරන්න පුළුවන්. ඔයාලා දන්නවා වගේ. ඒක නිසා ඔයාලගේ මේකර්ෆෝන් තොරගෙන ඉවරයි නම් අයියලා ඔයාලට කරන්න පුළුවන් දේ වෙන්නේ මහුයි සෙක්සිම් ඩුවල් ටේල් මේකර්ෆෝන් එක කලක් කරලා ඔයාලට ඕනෑම මේකර්ෆෝන් එකක් තොරගෙන වෙනස්කම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි Discord එකට යමු. අපිට Discord එක අපි මේකර්ෆෝන් සෙක්සිම් clownfish එකට සම්බන්ධ වෙලා තියෙන එකට වෙනස් කරන්න ඕනේ කියලා හිතමු. මෙතනට ඉන්නේ අයියලා voice and video එකට යන්නේ. එතනින් ඔයාලට දැක ගන්න පුළුවන් අයියලා. හොරු අපි වෙනස් කරන්න යනවා. මෙතනි ඔයාලට ඔයාලගේ ඇතුන්වීම උපංගය වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා වීනම එක කියන්නේ අපි clownfish එකකින් වෙනස් කරපු එකයි. එය මෙතරම් සරලයි සහ පහසුයි අයියලා. ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ ඔයාලට උදව් වුණා කියලා.